හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද අපි යනවා සීතාවක පාක් එක බලන්න. මට හිතුණා ඉතින් ඔයාලටත් පොඩි වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. අපි ආවා උදේ 9 විතර වෙනකොට මෙතෙන්ට එනවා නම් ටිකට් එක රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. හරි පොඩි මුදලක්. අපි ඇවිල්ලා නමේ තියෙන්නේ මෙතන ඔය ඇතින් පේන්නේ view point එක. එතනට මුළු වටේම සීතාවකම පේනවා හරිම ලස්සනට. අපි මෙතනට එනකොටත් උදේ කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. එක ෂූට්ස් කරන අය, ස්කූල්ස් වලින්. මොකද උදේට මෙතන හරිම ලස්සනයි. අවුව වැටෙන වෙලාවට ගස් අස්සේ මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඔයාලත් එන්න බලන්න. ඒ සුන්දර අත්දැකීම විඳගන්න ඔයාලට. ඊට පස්සේ ඉතින් අපි එක සුකුරුත්තන් වැඩ කර හිටියා ටිකක් වෙලා යනකම්. මේ තියෙන හංස බෝට්ටුව අපි ඉතින් එනකොටම ටිකට්ස් අරගෙන ආවා. මොකද නැත්තම් අපිට ටිකට්ස් ගන්න ආයේ එන්ට්‍රන්ස් එකටම යන්න වෙනවා. එතනින් රුපියල් 300ක් වෙනවා එක බෝට් එකකට පැය භාගයකට. පැය භාගයක් ඉතින් මට නම් හිතුනේ හොඳටම ඇති කියලා. මොකද ගොඩක් වෙලා පදිනකොට අපේ කකුල් රිදෙනවා. ඒ නිසා පැය භාගයක් නම් හොඳටම ඇති. දෙන්නෙට තමා 300 වෙන්නේ. ඉතින් එතනින් එනකොටම ඔයාලා ටිකට්ස් දාගෙන එන්න හංස බෝට්ටු පදිනවා නම්. ඒ වෙලාවත් එක්ක හරිම ෂෝක් එක. මොකද වටේම සීතල සුළඟ ඉන්නේ. මොකද මේ වටේම තියෙන හැම කූල් පරිසරයක්. හරිම ෂෝක් එක. ඔයාලා බිසි ලයිෆ් එකක් ගෙවන කෙනෙක් නම් මේ වගේ තැනක් හරිම නිදහසේ ඔයාලට ගත කරන්න පුළුවන්. ඉතින් අපි දවස් ඉවර කරා 3ට විතර ඇවිදලා ඉතින් ආයෙ හම්බෙමු ව්ලොග් එකේ. බයි බයි හැමෝම පරිස්සමෙන් ඉන්න.